ඒ සුමේද තාපසතුමා වෙලා ඉස්සල්ලාම දීපංකර පාද මූලේ විවරණ ලබන මොහොතේ ළඟ හිටියා කෙල්ලෙක්. ඒ කෙල්ල නිල්මානෙල් මල් මිටි 8ක් පපුවට තුරුල් කරගෙන හිටියේ. නිල්මානෙල් මල් 8 මිටි 8ක් මහා බෝධිසත්වයන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ මේ තාපසයා ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ දෙනකොට අර ළඟ හිටපු කෙල්ලගේ ඇඟ සීතල වෙලා ගියා. ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන හිටියා. අතේ තිබ්බ නිල්මානෙල් මල් මිටි 8න් එක අතකට නිල්මානෙල් මිටි 3ක් ගත්තා. අනිත් අතට නිල්මානෙල් මල් මිටි 5ක් ගත්තා. මතක තියාගන්න තව බුදුගුණ ගාථා කෝටියක් ඇදුවත් නරසිය ගාථා පරද්දන්න බෑ. පින්වත්නි, යශෝදරාව අපි බුදුහාමුදුරුවෝ දැක්කේ බුදු වුණාට පස්සේ. නමුත් යශෝදරාව බුදුහාමුදුරන්ගේ ලස්සන දැක්කේ බුදු වෙන්නත් කලින්. එදා ඒ සුමේධ තාපස කාලේ පින්නතුනි මඩ බගුරක් අදහද හිටියේ. ඒ කකුල් දෙකේ තිබුණේ මඩ එදා. යශෝදරාව තමයි හිතාගත්තේ ඔය කකුල් දෙකේ මඩ ඉවත් කරලා ඔය කකුල් දෙක සිරිපතුලක් බවට පත් කරලා මං කවදරි දවසක වඳිනවමයි කිව්වා. ඇය තමයි සුමේ තාපසයන් වහන්සේ කකුල් දෙකේ තිබුණේ මඩ ඉවත් කළේ. සිරිපතුලක් බවට පත් කළේ. කොච්චර වාසනාවක්ද. පින්වත්නි, බුද්ධත්වයට පත් වෙන්න කියලා පාරමී පුරාගෙන ආවත් ඒ බුද්ධත්වයට පත් වෙන උත්තමයන් වහන්සේට උදව් කරන සත්පුරුෂ කාන්තාවක් ඉන්න ඕනේ. ඒ සත්පුරුෂ කාන්තාව අත තමයි පින්නතුනි හැමදේම තියෙන්නේ. ඇත්තනම ගත්තොත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට වඩා බුද්ධත්වයේ වෙනුවෙන් දුක් විඳේ යශෝදරාව. ඇය පුදුම දුකක් විඳේ තමන්ගේ ජීවිතේ පවා ව්‍යාග්‍රාදීන්ට දිවි දීලයි පින්නතුනි යශෝදරාව අපේ බුදුහාඳුරන්ට බුදු පදවිය අරගෙන දුන්නේ. මේ ශාසන ඉතිහාසයේ ඊතා ඉක්මනින් බුද්ධත්වයට පත් වුණු එකම බුදුරජාණන් වහන්සේ තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඒ පින කාටවත් නෙවෙයි යශෝදරාවටයි පින්නතුනේ. මේ මතක් කළේ ලස්සන බුදුගුණ වර්ණාව කළ යශෝදරාව. ඒ තමයි නරසිය ගාථාවල.